hello guys. ඉතින් කොහමද? අද ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා දැන් ඇමරිකාවලට. දැන් මම ඉන්නේ නැවේ උසම තැනට පොඩ්ඩක් ඊළඟ දින ලෙවල් එකේ මංකි බ්‍රිජ් එකේ ඉන්නේ. ඉතින් අපි මෙහෙට එන්න දවස් 25ක් ගියා. සෙන්ට් පීටර්ස්බර්ග් ඉඳලා ඇමරිකාවට එන්න ෆ්ලොරිඩා වලට එන්න. දැන් අපි ෆ්ලොරිඩා වල ඇවිල්ලා ඉන්නේ මන්නාටි කියන පෝට් එකට. ඉතින් අපි දවස් 25ක් පහු කරලා තමයි මෙතෙන්ට ආවේ. ලස්සන තැන් පහු කරා. ලස්සන පාලක්. එතකොට ලස්සන රිවර් එකකින් පහු කරගෙන තමයි මෙතෙන්ට ආවේ. ඉතින් ලොකු වොයිජ් එකක්. දැන් අපි ආවේ ඊයේ රෑ වෙලා. ඊට පස්සේ අනම්මනම් ඒ ටික තියෙන ඩිපෙන්ඩ් ටික ඔක්කොම පෝට් එකේ අපි කරන්න ඕන වැඩ ටික කරලා ඉවරලා. ඊට පස්සේ තමයි මෙතෙන්ට ආවේ වීඩියෝ එක කරන්න. ඉතින් අපි ඇමරිකා එන්න කලින් ගොඩක් දේවල් කරා. නැවේ කන්ඩිෂන් එක සම්පූර්ණයෙන් හදන්න ඕනේ මෙහෙ එන්න කලින්. මොකද මෙහෙ PSC එකෙන් PSC කියන්නේ පෝට් ස්ටේට් කන්ට්‍රෝල්. ඒ කියන්නේ මේ පෝට් එකේ බාරව ඉන්න කට්ටිය අපි නව චෙක් කරනවා මේ මෙහෙ එන්න සුදුසුද? මෙහෙදී කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ කාගෝ ලෝඩ් කරන එක හරි ඩිස්චාර්ජ් කරන එක හරි හැමදේම කරන්න පුළුවන් විදිහට නැව හැදිලා තියෙනවද කියලා බලන එක තමයි කට්ටිය අවිල්ල කරන්නේ. හැම වෙලේම චෙක් කරනවා, හැමදේම චෙක් කරනවා. ස්ටෙන්සිල් එකේ ඉඳන්ම හැමදේම නැවේ කන්ඩිෂන් එක මලකට තියෙන තැන්, ක්‍රීස් වෙච්ච තැන්, ඒ හැමදේම හොඳට චෙක් කරනවා. ඊට පස්සේ ඇප්‍රූවල් එක දුන්නාට පස්සේ තමයි අපේ නවට පර්මිෂන් එක හම්බෙන්නේ. මේක ඩිස්චාර්ජ් කරන්න මෙහෙ පුළුවන්ද බැරිද කියලා. ඒ හැමදේම ඉතින් කොහොම හරි අපි ඒකත් පාස් කරගත්තා. සෑහෙන මාංශයක් වුණා. ඇමරිකා එන්න කලින් ගොඩක් වැඩ තිබුණා. ඒ වැඩ ටික කොහොම අපි කරගත්තා. මුලින්ම අපි ෆනල් එක පේන්ට් කරා. ඊට පස්සේ වලලා තව සම්පූර්ණ මුළු ඩෙක් එකම ඔක්සලයිඩ් දාලා මැද්දා. ඒ වගේම ස්ටෙන්සිල් සම්පූර්ණ කරා හැමදේම. ඒ වගේම ලයිෆ් බෝට්, රෙස්කියු බෝට් ඒ හැමදේම චෙක් කරන්න ඕනේ මෙහෙ එන්න කලින්. නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. පැනල්ටි එකක් වදින්න පුළුවන්. ඩිෆිෂන්ස් ගොඩක් වදින්න පුළුවන්. ඒ නිසා හදිස්සියවත් දැන් අපේ ඉමර්ජන්සි සිටුේෂන් එකකට අපේ ලයිෆ් බෝට්, රෙස්කියු බෝට් රෙඩි කරලා නැත්නම් ඒවා හරියට වැඩ කරන්නේ නැත්නම් මේ කට්ටියට අපිට පැනල්ටි එකක් කරන්න පුළුවන්. නැවට පැනල්ටි එකක් දාන්න පුළුවන්. ඒවා හරියට සුදුසු විදිහට නැහැ. ඒ නිසා ඒ හැමදේම හරි විදිහට තියනවා නම් විතරයි ඇමරිකා එන්න පුළුවන් නේ. ඒ නිසා අපි ගොඩක් මාන්සි වුණා මේ වැඩ කරගන්න. ඉතින් මේ පාර මම වීඩියෝ එකකින් කරන්න ලෑස්ති වෙන්නේ අපි ඇමරිකා එන්න කලින් අපි කරපු දේවල් මොනවද? ඒ විස්තර ටික තමයි. මොකද මම සෙන්ට් පීටර්ස්බර්ග් වලදී පෝට් එකේදී කරපු වැඩ ටික නම් මම විස්තර ටික කරා. ඉතින් මම මේ පාර හිතුවා වීඩියෝ එකකින් කරන්නම් කියලා අපි ඇමරිකා එන්න කලින් අපි කරන දේවල්. කියන්නේ අපි ඇමරිකා එන්න කලින් රෙඩි වෙන්නේ කොහොමද? ඒ ටික තමයි. එහෙනම් අපි බලමු. මේ ඔයාලට පේනවා ඇති මේ ඩෙක් එක පවා අපි ඔක්කොම පේන්ට් කරලා තියෙනවා. ටයිගර් ලයින්ස් ටික ඔක්කොම ගහලා තියෙනවා. වෙන්ටිලේෂන්. එතකොට වෙන්ටිලේෂන් ස්ටෙන්සිල්ස් මේවා තමයි ස්ටෙන්සිල් කියන්නේ. අපි සම්පූර්ණ පේන්ට් කරලා ඉවරලා චාර්ට් පේපර් එක ගානට අපි print එකක් අරගෙන ඒක හරි විදිහට මෙහෙම පොලේ එක print කරලා මැෂින් එකෙන් තමයි අපි printer එකෙන් තමයි ඒක print කරන්නේ. චාර්ට් පේපර් එකකින් අපි සාමාන්‍යයෙන් නැවෙන් අයින් කරන චාර්ට් පේපර්ස් තියෙනවා. අපි ඒවා තමයි ප්‍රයෝජනට ගන්න අපේ ස්ටෙන්සිල් ගහන්න. මේ තියෙන්නේ අපි කරමු ලොකුම වැඩක්. ෆනල් එක මෙහෙන්න කලින් සම්පූර්ණයෙන් අපි පේන්ට් කරා. ඒකට අපි පාවිච්චි කරපු දේවල්, එතකොට අපි ඒකට කරේ ස්ටේජ් එකක් දාලා තමයි හැමදේම කරේ. අපි ඒකට ගත්ත දේවල්, එතකොට පාවිච්චි කරපු තින්ත ඒ හැමදේම මම දාන්න. මේ තියෙන ප්‍රොවිෂන් ක්‍රේන් එක. ඒක සම්පූර්ණයෙන් පේන්ට් කරලා තියෙන්නේ. ස්ටෙන්සිල් ගහලා තියෙන්නේ. මේකෙත් ගහලා හැමදේම. මේ තියෙන්නේ අපි පේන්ට් කරපු එක. සෑහෙන උසයි. ඒ වගේම මේකේ උඩක් තියෙනවා. උඩ බට සෙට් එකක් තියෙනවා. ජෙනරේටර්ස් වල සාමාන්‍ය හුලං එළියට දාන අපේ වාහන වල තියෙන සයිලන්සර් තියෙන්නේ. දුම එළියට දාන්නේ. අන්න ඒ වගේ එළියට දාන බට 4ක් විතර තියෙනවා උඩ. ජෙනරේටර්ස් ටික වෙනම තියෙනවා. මේන් එන්ජින් එක වෙනම තියෙනවා. ඒ ටික සම්පූර්ණයෙන් පේන්ට් කරා. ඒවට සිල්වර් ස්පා ගෑවේ. එහෙනම් අපි යමු පේන්ට් රූම් එක පැත්තට. මම පාවිච්චි කරපු දේවල් මොනවද කියලා ඉස්සෙල්ලා පෙන්නලා ඊට පස්සෙල්ලා අපි අර
ස්ටේජ් එකට දාන්න අවශ්‍ය කරගත්ත කප්පි ලණු එතකොට අපි ඒක කොහොමද සිකියු කරගත්තේ ඒ ටික මම කට්ටියට පෙන්නන්නම් එන මේ තියන්නේ අපේ නැවේ රෙස්කියු බෝට් එක ඉමර්ජන්සි සිටුේෂන් එකකදී අපිට නැවෙන් යන්න උදව්වට ගන්න බෝට් එකක් මෙතන ඉමර්ජන්සි ලෙටර් එක මේක ඉමර්ජන්සි සිටුේෂන් එකද අපි එළියට දාලා තමයි මේ බෝට් එක නගින්නේ මේ තියෙන ඩේවිඩ් එක මේකෙන් තමයි අපි රෙස්කියු බෝට් එක ඊට ගන්නේ අර දෙන්නේ ඔක්කොම ලෑෂ් කරලා දෙන්නේ රෙස්කියු බෝට් එක ලොන්ච් කරන්න කොහමද ඒකේ මම වීඩියෝ එක වෙනම දාන්නම් එන අපි යම් පල්ලෙහා පැත්තට දැන් මම ඇවිල්ලා ඉන්නේ පේන්ට් රූම් එක ගාවට මෙතන තියෙනවා අපේ ගාබේජ් ස්ටේෂන් එක මේ ගාබේජ් පරික ගොඩක් බින් ටික පිරලා තියෙනවා අනික දැන් අපි බෝට් එකකින් නිසා ඩිස්චාර්ජ් කරගන්න පුළුවන් ඒ ටික ඔක්කොම තව ටිකකින් එනවා කියලා කිව්වා ගාබේජ් අරන් යන ලොරි එතකොට අපි ඒ ටිකට ඒ අපි ගාබේජ් ටික දීලා ඊට පස්සේ අපේ ග්‍රෑම් ටික ෆ්‍රී කරගන්නවා මොකද අපි ලොන් වොයේජ් එක යන නිසා එහෙනම් අපි යන් පේන්ට් රූම් එක ඇතුළට මම ෆනල් එකේදී ඒ කියන්නේ ෆනල් එකට අපි පාවිච්චි කරපු තින්ත මොනවද ඒ වගේ නම් මොනවද කොහොමද ඒවා පාවිච්චි කරේ ඔව් මේ තියෙන අපේ පේන්ට් රූම් එක සාමාන්‍යයෙන් අපි පේන්ට් රූම් එකට එන්න වෙන්න කලින් සාමාන්‍ය පොඩ වෙන්ටිලේට් කරන්න ඕනේ තියන්න ඕනේ මොකද මේක ඇතුලේ ගෑසස් තියෙනවා මොකද අපි පාවිච්චි කරන තින්තවල සැර තියෙනවා එතකොට පාවිච්චි කරන ටිනර් ඒ වගේ දේවල් නිසා අපිට හානි වෙන්න පුළුවන් ඒ නිසා අපි සාමාන්‍යයෙන් විනාඩි 5ක් විතර අපි මේක වෙන්ටිලේට් කරනාට පස්සේ තමයි අපි මේක ඇතුලට යන්නේ දැන් අපි වෙන්ටිලේට් වෙන්න දොර අරලා තියෙන මේ පැත්තේ තමයි වෙන්ටිලේෂන් එක තියෙන්නේ වෙන්ට් එක එහෙනම් අපි යන් ඇතුලට එතකොට මේ තියෙන්නේ අපේ පේන්ට් රූම් එක අපි දෙපැත්තකට කඩලා තියෙනවා මේ පැත්තේ තියෙන සම්පූර්ණ පේන්ට් සේරම උඩ තට්ටු දෙකේ තියෙන පේන්ට් හැම එකක්ම අපි පාවිච්චි කරන්නේ එන්ජින් රූම් එකේ ඉන්සයිඩ් පේන්ට් විදියට එතකොට සිලිකන් HR සිල්වර් ඉස්සලාම අපි මේක ෆනල් එකේ උඩ අර ජෙනරේටර්ස් වලින් එන සයිලන්සර්ස් වලට ගන්න ගත්තේ මෙන්න මේ සිලිකන් HR සිල්වර් කියන පේන්ට් එක මේකෙන් කරන්නේ හීට් එක කන්ට්‍රෝල් කරන එක මේක නිකන් ඩස්ට් එකක් වගේ තියෙන ලස්සන අලු පාට පේන්ට් එකක් ඒක ගාපුවාම අර බටේ සාමාන්‍ය ඉන්සුලේෂන් එකක් විදියට වැඩ කරනවා ඒ කියන්නේ උඩින් ගාපුවාම වැඩි රත් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් අපි එන්ජින් රූම් එකේ යට ඔය සාමාන්‍යයෙන් රත් වෙන බට තියෙනවනේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් හීට් එතකොට ස්ටීම් යන බට පවා අපි පේන්ට් කරන්න ගන්නේ එන්නේ මේ වගේම දැන් අපි ඇක්‍රිලික්ෙන් තමයි අපි පාවිච්චි කරේ ෆනල් එක පේන්ට් කරන්න එතකොට අපි වයිට් ගත්තා රෙඩ් ගත්තා බ්ලැක් ගත්තා මොකද අපේ කලර් කෝඩ් එකේ තියෙන්නේ එම බ්ලැක් වයිට් රෙඩ් ඒ නිසා අපි ඇක්‍රි පේන්ට් එක තමයි පාවිච්චි කරේ ඒකට අපි පාවිච්චි කරපු තිනර් එක දැන් අසුල දිනවා කට්ටිය පේනවාදී ඇක්‍රි තිනර් එක තමයි පාවිච්චි කරන්නේ ඒකෙන් පොඩ්ඩක් අර පේන්ට් එක අපිට සාමාන්‍යයෙන් අර ගොඩක් තික් එක අඩු කරලා අපිට සිල්වර්ට ගා ගන්න පුළුවන් වෙන තමයි අපි ඇක්‍රි තිනර් එක පාවිච්චි කරන්නේ ඒ වගේම මෙරෑන් තියෙනවා මෙතන එතකොට ඇපොක්සි තියෙනවා ඇපොක්සි අන්දරට ඉවරයි මොකද අපි ඇපොක්සි පාවිච්චි කරන්නේ අපේ ප්‍රයිමර් වලට ගොඩක් ප්‍රයිමර් වලට එතකොට හાર્ඩ්නරුත් ඒ වගේම පාවිච්චි කරනවා හાર્ඩ්නර් මම මේ පෙන්නන්න මෙතන අපි පාවිච්චි කරන හાર્ඩ්නස් ඔමිගාඩ් හાર્ඩ්නර් එක තමයි පාවිච්චි කරන්නේ ඒකට අපි පාවිච්චි කරන පේන්ට් එකට ඒකෙන් මේ වල දිනවා අපිට ඒකෙන්ම සාමාන්‍යයෙන් අපි හાર્ඩ්නර් එකත් යූස් කරන්නේ එතකොට අපි ඔමිගාඩ් වලින් ගත්තා නම් ඔමිගාඩ් හાર્ඩ්නස් තමයි යූස් කරන්නේ ඒතර තමයි මේ පැත්තේ හાર્ඩ්නස් තියෙනවා මේ පැත්තේ අයිනේ හાર્ඩ්නස් තියෙන්නේ ඔක්කොම දැන් ගොඩක් ඉවරයි පේන් මොකද දැන් අපි මේ දවස් ටික ගොඩක් වැඩ කරා ඒ නිසා එහෙනම් අපි බලමු වර්ක්ෂොප් එකට ගිහිල්ලා අපි පාවිච්චි කරපු ලණු එතකොට අපි පාවිච්චි කරපු බ්ලොක්ස් මොනවද කියලා එහෙනම් අපි යමු වර්ක්ෂොප් එක පැත්තට ඔව් දැන් මම ඉන්නේ අපේ ටෙක් වර්ක්ෂොප් එක ඇතුලේ එතකොට මම කිව්වා ඔයාලට අපි ෆනල් එක පේන්ට් ගන්න ගත්ත බ්ලොක්ස් ටික පොඩ්ඩක් පෙන්නන්න කියලා ඒ වගේ පාවිච්චි කරපු ස්ලින්ග්ස් එතකොට ෂැගල්ස් ඒ ටික එනම් මම පෙන්නන්න අපි බලමු මොනවද අපි පාවිච්චි කරගත්තේ කියලා එන ඔව් මේ තියන්නේ අපේ ෆනල් එක ගන්න පාවිච්චි කරපු අපේ ස්ටේජ් එක සිකියු කරලා තිබ්බ බ්ලොක්ස් දෙක
මේකට අපි ගත්තේ ස්ටීල් බ්ලොක්ස්. අපි මේ විදිහට බ්ලොක්ස් දෙකක් ගත්තා. සේෆ් වර්කින් ලෝඩ් ටොන් 5 බ්ලොක්ස් දෙකක් තමයි පාවිච්චි කරේ. එතකොට ස්ටේජ් එකේ දෙපැත්තට මේ විදිහට අපි බ්ලොක්ස් දෙකකින් පාවිච්චි කළා තමයි අපි උඩට ඇදලා ගත්තේ ෆනල් එකට. එතකොට අපිට මේකට දාන තියෙන රෝප් එක දාන්න තියෙන්නේ මේ විදිහට. මෙහෙම මේ පැත්තට කරලා මේක අරින්න පුළුවන්. මේක තුලින් නිකන් ලොක් එකක් වගේ එකක් තියෙන්නේ. මේක කෙලින් කරලා මේ විදිහට දාලා අපිට ආයේ මේක කෙලින් කරලා මේක ලොක් කරගන්න පුළුවන්. එතකොට කිසිම දෙයකට මේකෙන් යන ලණුව කොයිම වෙලාවකවත් මේක පනින්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මේක ලොක් කරන විදිය. එතකොට අපේ ලණුව දාන්නේ මෙන්න මේක අස්සෙන්. මේක ඇතුළේ තියෙනවා වීල් එක. මේ වීල් එක අරගෙනවා. එතකොට ඒකෙන් තමයි අපිට ඕන දේ ඇඩ්ජස්ට් කරගන්නේ. වගේම අපි මේකට පාවිච්චි කරා මෙන්න මෙතනින් අපි ස්ලිං එකක් දාලා මේක සිකියුර් කරනවා අපේ ෆනල් එකේ තියෙන අයි වලට. ඊට පස්සේ අපි ඒක සිකියුර් කරගත්තට පස්සේ අපේ ස්ටේජ් එක මේකෙන් එන ලණු දෙක හරහා අපි ස්ටේජ් එකට මේ විදිහට කනෙක්ට් කරගන්නවා. ඊට පස්සේ තමයි අපි අපේ ෆනල් එකේ වැඩ ටික ඉවර කරගත්තේ. මේ තියන්නේ අපේ ෆනල් එක අපි පේන්ට් කරගත්ත විදිය. අපි මේකට දැන් මේ ස්ටේජ් එකක් මොකද බෝසන් චෙයර් එකක් දාලා මේක ගන්න පොඩ්ඩක් අමාරු නිසා අපි ස්ටේජ් එකක් දැම්මා. අපි උදේ පාන්දරින් වැඩේ පටන් ගත්තා. ඊට පස්සේ කොහොම හරි අපි හවස 5 විතර වෙනකොට අපේ වැඩේ සම්පූර්ණ ඉවර කරගත්තා. මිසිසිපි රිවර් එකේ ඉන්නේ. මොකද මේක ගොඩක් ලොකු වැඩක්. අපි දැන් යන ගමන් සේෆ්ටි පිට කරන්න ඕනේ වැඩ. ඒ නිසා අපි හැමදේම සේෆ්ටි පාවිච්චි කරලා මේකේ නෝටිකල් මයිල් 200ක් තියෙනවා අපිට යන්න පාස් කරන්න. එතකොට අපි වැඩේ කරගන්න යන්න ඕනේ පැය 4න් 4ට. එතකොට සාමාන්‍යයෙන් අරවුන්ඩ් පැය 20ක් විතර තියෙයි අපේ පෝට් එකට යන්න. ඒ නිසා දැන් 8 to 12 මගේ වොච් එක ස්ටියරින් කරලා ඇවිල්ලා දැන් පල්ලේ ඉන්නේ. මම ස්ටියරින් කරනවා බ්‍රිජ් එකේදී වීඩියෝ එකක් දාන්නම්. කොහොමද අපි ස්ටියර් කරන්නේ, පයිලට් ගේ කෝඩ්ස් කොහොමද ෆලෝ කරන්නේ අපි. ඒ විස්තර ටික මම පෙන්නන්නම් එන. Elon Musk promoted guys like George Soros are spending a lot of money to create this unrest, and he's doing this around the world, creating this unrest, this socialist සාමාන්‍යයෙන් පයිලට් කෙනෙක්ගේ ඕඩර්ස් වලට අපි ස්ටියරින් කරන විදිහ මේක ඒ බීලගේ රෙස්පොන්සිබිලිටි එක. බීල් එක අරන් යන එක පයිලට්ගේ ඕඩර් එකක් අනුව අපි කොහොමද නැව අරන් යන්නේ කියලා පොඩ්ඩක් බලමු. He's promoting anarchy where he's trying to collapse the system. He's trying to collapse our city. He's trying to collapse system. He started in Hungary. He collapsed Hungary's system years ago. You know George, we don't talk about it. George Soros. He's a billionaire. He's a billionaire investor. He's the one that collapsed. He's the. I would never show up. But there's the unrest is happening. Some of the unrest, maybe a majority of the unrest is happening here. Midship is it's not a natural protest. එතකොට දැන් එහා පැත්තේ මේ දෙපැත්තම අපේ නෙවෙයි ගිස්සේ වෙන්නන්නේ මේ අපේ රිවර් එකේ ඔය chart එක තමයි පෙන්නන්නේ. අපි යන්න තියෙන road එක. ඔතන ඉස්සරහින් පෙන්නනවා. XDC එක තමයි හැමදේම පෙන්නන්නේ. ඒ වගේම රඩ ඇංගර් ඉන්ඩිකේටර් එක ඔය වල පේන වැඩි කට්ටක් එකකට යනවා. ඒක තමයි බලාගන්නේ. මට එනකොටම දැන් 4-5ක් හම්බුණා. මම එනකොට දැන් 4-5ක් හම්බුණා. ඒ විදිහට එන්ක කරලා තියෙනවා. සමහර ඒවා ජැටි වලට දාලා ඩිස්චාර්ජ් කරනවා. මේ ඈතින් පේන්නේ ඒ වගේ එකක්. ඔය තියෙන්නේ ඩිස්චාර්ජින් වෙන විදිය. මෙන්න මේ පැත්තේ නැවක් තියෙනවා. අපේ සයිස්ම තමයි. ක්‍රේන් 4ක් තියෙනවා, H5ක් තියෙනවා. එහෙම තමයි. ඒ වගේම අපි දැන් සාමාන්‍යයෙන් රිවර් එක යනකොට අපි ඇන්කර් වොච් එකක් කරනවා.
ඒ කියන්නේ හදිස්සියක් වුණොත් එහෙම රිවර් එක යනකොට ඇංකර් එක දාන්න ඕනේ. ඒ නිසා ස්ටෑන්ඩ් බයි එකෙනෙක් තියෙනවා ඉස්සරහා. එයාත් පැය 4න් 4ට මාරු වෙනවා. එතකොට එයාට දැන් කමාන්ඩ් එකක් දෙනවා බ්‍රිජ් එකෙන්. පයිලට් තමයි කියන්නේ. මේ වෙලාවට ටක් ගාලා ඇංකර් එක දාන්න අපිට හදිස්සියක්. ඒ නිසා එහෙම වුණොත් එහෙම දැන් හදිස්සිය කොලිෂන් එකක් වුණොත් එහෙම කොලිෂන් කියන්නේ සාමාන්‍ය නැව හැප්පෙන්න ගියොත් හරි මොන හරි ප්‍රශ්නයක් වුණොත් එක්ක බ්ලැක් අවුට් එකක් වුණොත් මොන හරි ප්‍රශ්නයකදී අපිට ඉමර්ජන්සි එක කරන්න තියෙන්නේ නැව ටක් ගාලා නවත්ත ගන්න. කියන්නේ නවත්තන්න බෑ යන වේගය. හැබැයි අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ නිසා අපි ටක් ගාලා ඇංකර් එක දාන්න පුළුවන්. මම එනම් පෙන්නන්නම් ඇංකර් එක කොහොමද තියෙන්නේ කියලා. ඇංකර් එකේ විස්තරය කොහොමද? ඇංකර් එක දාන්නේ කොහොමද? ඒ විස්තර ටික ඔය මේ තියෙන්නේ. මම අර කිව්වා වගේ ඩිස්චාර්ජින් වෙන අවස්ථාවක්. මම හිතන්නේ චාකෝල් තියෙන්නේ. ඒ නැවේ මම හිතන විදියට චාකෝල් ඩිස්චාර්ජින් වෙනවා. එහා පැත්තේ තියෙනවා ඒ කියන්නේ සාමාන්‍ය එකතු කරගන්න දැන් අර එහා පැත්තේ ගොඩක් ගහලා තිනවා. චාකෝල් තමයි තියෙන්නේ. මම හිතන්නේ චාකෝල් ඩස්ට් එකක් ගහන්නේ. විදිහට තමයි මේ රිවර් එකේ දැන් වල විදිහට තියෙන්නේ. මේ ඉන්නේ වොච්මන් ඉසුක තමයි දැන් මේ වොච් එක බලන්නේ මේ වෙලාවේ. දැන් නම් මම ඔෆ් වෙලාවේ පල්ලයට අපි යමු ඇංකර් එක ගාවට. මේ තියෙන අපේ වොට් සයිඩ් ඇංකර් එක. එතකොට දැන් මේ තියෙන්නේ ඩිස්එන්ගේජ් කරලා තියෙන්නේ. ඩිස්එන්ගේජ් කරනවා කියන්නේ මෙන්න මේ කට්ට තියෙනවනේ. මෙන්න මේ කට්ට මේකට දාලා තිබුණොත් එන්ගේජ් කරලා කියනවා අපි. මේ කට්ට එළිය තියෙන විදිහට, ඒ කියන්නේ මේ විදිහට තියෙද්දි දැන් මේකට මේක සෙට් වෙන්නේ නැති නිසා එතකොට අපි කියනවා මේ අවස්ථාව ඩිස්එන්ගේජ් කියලා කියනවා. ඒ වගේම දැන් ඉමර්ජන්සි එකදී අපි කරන්නේ ග්‍රැවිටි දාන එක. ග්‍රැවිටි දානවා කියන්නේ උඩින් අපිට කියනවා let go anchor කියලා කමාන්ඩ් එකක් දෙනවා. එතකොට අපි කරන්නේ ටක් ගාලා මේ බ්‍රේක් එක රිලීස් කරලා ටක් ගාලා ඇංකර් එකට යන්න දෙනවා. ඒ විදිහට. ඔගම ඉස්සරහින් පෙන්නන්න කොහොමද ස්ටොපර් එක දාලා තියෙන්නේ කියලා. දැනට අපි ඔක්කොම අයින් කරලා තියෙන්නේ. මේ තියෙන අපි ලෑෂින් කරන ටර්න් බකල් එක. මෙන්න මේ වයර් එකෙන් තමයි අපි ඇංකර් එක ලෑෂ් කරලා තියෙන්නේ. ඔගම මෙතන තියෙන ස්ටොපර් එක. ඒක දැම්ම ස්කෝප් මේ පින් එකට. මේ පැත්තට ඉස්සුවම මේක සම්පූර්ණයෙන් අපිට යන විදිහට හදා ගන්න පුළුවන්. ආය අපි දැනට අපිට ඉමර්ජන්සි එකක් නැති නිසා අපි අයි ස්ටොපර් එක ඒ විදිහටම දානවා තියෙන විදිහටම. ඒ වගේම මේ තියෙන්නේ මෙතන රතු පාටට පේන්ට් කරලා දෙනවා. දැන් නම් ඒක සවුත් වෙලා තියෙන්නේ. මෙතන තියෙන්නේ ජොයිනින් ෂකල් එක. අපි ඇංකර් එක සම්බන්ධ කරලා තියෙන්නේ මේ ජොයිනින් ෂකල් එක. මේ පිටරේ වගේ එකක් තියෙන්නේ. මෙන්න මේක තමයි ජොයිනින් ෂකල් එක කියන්නේ. මෙන්න මේ පිටරේ. දැන් අපොට මලකට කාලා තියෙන්නේ. මොකද සෑහෙන කාලෙකින් පොට් සයිඩ් ඇංකර් එක පාවිච්චි කරන්නේ නැහැ. ස්ටාර්ට් සයිඩ් විතරයි පාවිච්චි කරේ. හැබැයි ඒකට සාමාන්‍යයෙන් රිවර් එක යනකොට එතකොට අපි සූවස් ක්‍රොස් කරනකොට අපි අනිවාර්යෙන් ඒ විදිහට කරන්න ඕනේ. ඒ වගේම සාමාන්‍ය ඇංකර් කේබල් එකක් දිගයි මීටර 27 මාරක්. එතකොට ඒක කනෙක්ට් කරන්නේ මෙන්න මේ ජොයිනින් ෂකල් එකේ. මේ තියෙන්නේ ඇංකර් එකේ ෂකල් එක. එතකොට මේ හැරියෙන් වගේ අපි ජොයිනින් ෂකල් එකට පස්සේ අපි මාක් කරගන්නවා මේක කී වෙන ෂකල් එකද කියලා. මේක 1ද 2ද 3ද 4ද 5ද ඒ විදිහට අපි ෂකල් ටික ගණන් කරනවා. එතකොට මේකට මාක් කරනවා අපි මේ විදිහට එක්කෝ සමහර නැව්වල මේක පේන්ට් කරලා තියෙනවා. හැබැයි පේන්ට් එක හැමදාම නැති නිසා තියෙන නැති හින්දා අපි මේකට සාමාන්‍යයෙන් වැඩ දානවා අර ස්ටීල් කේබල් ටයි එකක්. එතකොට අපිට හොඳට හොයාගන්න පුළුවන් කොච්චරක් ඇංකර් කේබල්ස් ගොඩක් කීයක් ගිහිල්ලා තියෙනවද කියලා. ඒක මොකද අපිට ලේසි. හැබැයි ග්‍රැවිටි වගේ දානකොට ඒක පොඩ්ඩක් බලන්න අමාරුයි. ඒ වුණාට සාමාන්‍යයෙන් අපි ඒක දිහා හොඳට බලන් හිටියොත් අපිට ටිකක් අඳුර ගන්න පුළුවන්. හැබැයි බොහොම පරිස්සමෙන් ඉන්න ඕනේ. ඇස් පරිස්සම් කරගන්න ඕනේ. ග්ලාසස් දාලා ඉන්න ඕනේ අනිවාර්යෙන්. එහෙනම් අපි යන් ඕම පිටිපස්සට. දමංගනේ ෆෝකස් එක ඇතුලේ. මොකද මට ගිය පාර සෙන්ට් පීටර්ස්බර්ග් ගියාට පස්සේ මේ කාගෝල් එකක් අරින විදිය මට පෙන්වන්න බැරි වුණා. ඒ නිසා මේ පාර මං හිතුවා කාගෝල් එක අරින්නේ අපි හැච් එක කොහොමද අරගන්නේ. එතකොට හයිඩ්‍රොලික් මෝටර් එක දාන්නේ කොහොමද? ඒක තියෙන්නේ කොහෙද? ඒ විස්තර ටික පොඩ්ඩක් පෙන්නන්න. ඒ වගේම අපි දැන් ඇවිල්ලා තියෙනවා
ඇමරිකාවේ දෙවෙනි බෝට් එකට. එතකොට ඒකේ අපි ෆ්ලෝටින් බාජ් වලින් තමයි පොඩි බාජ් වලට අපි අපේ කාගෝ එක ඩිස්චාර්ජ් කරන්නේ. එතකොට ඒක දැන් අපි ෆ්ලෝටින් බාජ් ටික ආපුවාම ඒ ටික මූරින් කරගන්නේ ඒගොල්ලන්ගේ ටීම් එකක් ඉන්නවා. ඒ කට්ටිය තමයි වෙලා අපේ නවට කොට වෙලා ඒ නව ඒ බාජ් එක අපේ නවට ගැට ගහගන්නේ. ඉතින් මම දැන් පෙන්නන්න අර තියෙන්නේ හයිඩ්‍රොලික් මෝටර එක. මෝටර එක ස්විච් එක තියෙන්නේ. ඊට තියෙන හයිඩ්‍රොලික් මෝටර එක. ඒ තමයි අපි ඒක ඔන් කරලා තමයි අපි හයිඩ්‍රොලික් ඕපන් කරගන්නේ. ඒතර මේ තියෙන්නේ හයිඩ්‍රොලික් මෝටර් නම්බර් 1. මේ තියෙන නම්බර් 2 එක. එතකොට මේ කොළ පාට බටන් එක ඔබ ගාවම අපේ හයිඩ්‍රොලික් මෝටර එක ස්ටාර්ට් වෙනවා. එතකොට දෙවෙනි එක ඒ වගේම තමයි. මෝටර්ස් දෙකක් තියෙනවා. ඉමර්ජන්සි එකදී ටක් ගාලා අපිට වැස්සක් ආවොත් එහෙම ටක් ගාලා අපි මෝටර්ස් දෙකම පාවිච්චි කරනවා. නැත්නම් අපි සාමාන්‍ය නෝමලි ගන්නෙ එක පම්ප් එකයි. එතකොට ඕෆ් කරන්නේ මෙන්න මේ බටන් එකේ ස්ටොප් කියලා තියෙන්නේ. මෝටර් නම්බර් 1 ස්ටොප්. මෝටර් නම්බර් 2 ස්ටොප්. එහෙනම් අපි මම ස්ටාර්ට් කරලා පෙන්නන්න කොහොමද ස්ටාර්ට් වෙන්නේ කියලා. දෙන්නේ මෝටර් එකේ ඇම්පියර් ප්‍රමාණය කොච්චරද කියලා මෙතනින් පෙන්නනවා. මෙන්න මෙතනින් කොච්චර දුවනවද කියලා. ඒකට ඒ වගේම මේක ඕන් කරපුවාම ඒකත් පෙන්නනවා. අපි හයිඩ්‍රොලික් වැඩි වුණාට පස්සේ අපි හයිඩ්‍රොලික් ඕෆ් කරගන්නේ මෙන්න මේ පැනල් එකේ තියෙන මෙන්න මේ ස්විච් එකේ. ඕෆ් කරපුවාම ඔක්කොම එක නතර වෙනවා. ඔන්න දැන් තියෙන්නේ ඕෆ් එකේ. එතකොට මේ තියෙන අපේ නම්බර් 1 කාගෝ හෝල් එක. කාගෝ කටවට්ටම්ම තියෙනවා. එතකොට මේ තියෙන්නේ හැච් කවර් එකේ ස්ටොපර් එක. මේක මේ විදිහට මූව් වෙනවා. මේ විදිහට. දැන් මේකෙන් තමයි හැච් කවර් එක ස්ටොපර් එකක් වැටලා තියෙන්නේ. මේක රණවේගයේ දිගේ එමීට එනකොට මේක මේ අතර ඇවිල්ලා මේක මේට ගියාට පස්සේ ඒ කියන්නේ රෝලරේ මේක දිගේ මෙන්න මේ පටිය දිගේම දිගටම ඇවිල්ලා මෙන්න මෙහෙම ඇවිල්ලා මෙතනට සෙට් වුණාට පස්සේ මේක මෙහෙම මේ විදිහට ඔටෝම වැටෙනවා. ඒක සාමාන්‍යයෙන් අපි හැච් කවර් එකක් ක්ලෝස් කරනකොට අනිත් පැත්තට ඇවිල්ලා හැම ස්ටොපර් එකක්ම මේ විදිහට මේ පොසිෂන් එකේ තියන්න ඕනේ. මොකද ඒක ඔහොම යනකොට කෙලිම මේක මේ පැත්තට වැටලා මෙන්න මෙතනින් හිර වෙනවා. ඒ නිසා අපි දැනට අපි මේක අරලා තියෙන නිසා සේෆ්ටි වලට මේක ස්ටොපර් එක දාලා තියෙන්නේ. ඒ වගේම ස්ටොපර් හතරක් තියෙනවා වටියටම. මේ විදිහට තමයි අපි හැච් එකක් ඕපන් කරගන්නේ. දැන් මේ විදිහට මම මේ ලිවර් එක දාලා උස්සපුවාම මේ විදිහට ට්‍රක් එක දිග රෝල යනවා. ඊට පස්සේ කෙලිම වෙන්නේ මේක පිරමිඩ් විදිහට අපි ඉස්සල්ලාම අරගන්නවා. ඊට පස්සේ තමයි ෆුල් අරගන්නේ. දෙපැත්ත මේක විදිහට අරගන්නවා. දැන් මේ අරින්න ඉස්සලා ෆෝර්ඩ් පාර්ට් එක අපි ඉස්සල්ලාම සමන හැච් කවර් එක කරනකොට ෆෝර්ඩ් පාර්ට් එක තමයි ඉස්සල්ලාම අරගන්නේ. මොකද ඒක අපේ සේෆ්ටි එකට හොඳයි. මොකද අපිට පිටිපස්ස කිසිම දෙයක් පේන්නේ නැති නිසා. දැන් පිටිපස්ස ඇරියොත් එහෙම අපිට සාමාන්‍ය සෑහෙන දුරක් යනකම් හැච් කවර් එක කොච්චරක් ඇරලාද එතකොට අපිට රැක් වේගයේ යන්නේ කොහොමද ඒ කිසි දෙයක් පේන්නේ නැහැ. ඒ නිසා අපි මේ විදිහට කරනවා. මෙතන කන්ට්‍රෝල් බොක්ස් එක මේ පැත්ත ෆෝර්ඩ් පාර්ට් එක කරන හයිඩ්‍රොලික් සිස්ටම් එක තියෙන්නේ. ඊපස්සේ මේ පැත්ත තියෙන්නේ ආෆ්ට් පාර්ට් එක කරන හයිඩ්‍රොලික් සිස්ටම් එක. දැන් මේ තියෙන්නේ මම ලිවර් එක චේන්ජ් කරලා තියෙනවා ආෆ්ට් පාර්ට් එකට. ඔන්න ටික ආෆ්ට් පාර්ට් එක ඉස්සෙනවා. ඔයාලා පේනවද? ඒ විදිහට තමයි ආෆ්ට් පාර්ට් එක හැබැයි හයිඩ්‍රොලික් සිස්ටම් එකෙන් ඉස්සෙන්නේ. ඊට පස්සේ ඔන්න මේ තියෙනවා ඇතුළ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපේ කාගෝ එක ඇතුළ. මෙන්න අපේ වයිපර් උදේ වැඩට ඇවිල්ලා ඩිස්චාර්ජින් එක වෙන ගමන් තියෙන්නේ. මම ඩිස්චාර්ජින් එක පොඩක් පෙන්නන්නම්. මොකද ෆ්ලෝටින් බාජ් වලින් ඩිස්චාර්ජින් කරනවා ගොඩක් කට්ටිය දැකලා නැතුව ඇති. ඒ නිසා මම ඒක පොඩක් පෙන්නන්නම්. කොහොමද අපේ ඩිස්චාර්ජ් එක වෙන්නේ? ඒ විස්තර ටික. ඔව් මේ තියෙන්නේ අපේ ඇමරිකාවේ දෙවෙනි බෝට් එකේ අපේ ෆ්ලෝටින් ක්‍රේන් සරහා අපේ බාජ් වලට අපේ කාගෝ එක ඩිස්චාර්ජ් කරපු විදිය. ওই ක්‍රේන් එකක් තියෙන්නේ.
එකත් පාවෙන එකක්. එතකොට ඒකෙන් තමයි රෙහාවත තියෙන ෆ්ලෝටින් බාජ් එකට ඔක්කොම අපේ කාගෝස් ටික එයාලගේ ක්‍රේන් එකේ ග්‍රැබ් එක හරහා ඩිස්චාර්ජ් කරන්නේ. ඒගොල්ලෝ ඊට පස්සේ ඒක කෙලින්ම ඩිස්චාර්ජ් කරගත්තට පස්සේ ඒක ටෝවින් වෙසල් එකක් ඇවිල්ලා සාමාන්‍ය ටෝවින් බාජ් තියෙනවා. ඒ වගේ හරහා එයාලා ඒ බාජ් එක තල්ලු කරන් යනවා. එක පෙළට පෙළ ගස්සලා සාමාන්‍යයෙන් බාජස් 10ක් විතර ඒ කට්ටියගේ හැකි පමණින් ඒ කට්ටිය ඔක්කොම සම්පූර්ණයෙන් එකතු කරලා පොලිමරි තියාගෙන ඒ කට්ටිය අරගෙන යනවා. අපේ නව රෙඩි කරගත්ත විදිය ඇමරිකා යන්න ඔන්න විදිහට තමයි ක්‍රේන් එකේ හැමදේම අරේන්ජ් කරගෙන ගාන්න පිළිවෙලට කරගෙන ඒ කියන්නේ හැමදේම හරියටම හදාගෙන එතකොට බුල්ඩෝසර් ඒ අපි හැමදේම යන්න දැස්සලා ඉන්නවා ඉතින්. ෆ්ලෝටින් එහෙනම් ඉතින් අපි ඒ වගේ තව දවසක කාගෝ කලෙක්ට් හම්බෙමු. කරගන්නවා. ඒ හැමදේම කරගන්න පුළුවන්. දැන් අපිට තියෙනවා ආර්ජන්ටිනා බ්‍රසීල් මේ රටවල් දෙක අතර අපිට කොහේ යන්න වෙයිද දන්නේ නැහැ. නැත්තම් වෙනම තැනකට අපිට යන්න වෙයිද දන්නේ නැහැ. කොහොම වෙතත් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින් හොඳ ලස්සන රටක අපි හම්බ වෙනවා. හැමෝටම ජය වේවා.